ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා මිනින්දර මහත්තයා YouTube channel එකට සහ Facebook page එකට පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ ව්‍යසනයේ හින්දා Taman මුළු ජීවිත කාලෙම වෙහෙස මහන්සි වෙලා හම්බ කරගත්තු නිවාස තප්පර කිහිපයකින් අස්පනා පිට විනාශ වෙලා ගිය බොහෝ දෙනෙක් දැන් අවතැන් කඳවුරු වල ඉන්නවා. ගොඩක් අයගේ ගෙවල් සම්පූර්ණයෙන් විනාශ වෙලා ඒ වගේම සමහර ගෙවල් තිබුණ තැනක්වත් හොයාගන්න නැහැ. පූර්ණ වශයෙන් හරි අර්ධ වශයෙන් හරි හානි වෙලා තියෙන ගෙවල් තිබුණ තැන් ඒ ඉඩම් නැවත පදිංචි වීම සඳහා කිසිසේත්ම සුදුසු නෑ කියන මතයක තමයි මම ඉන්නේ. ඔබත් ඒ මතයට එකඟ වෙනවා ඇති. ඒ ගෙවල් නැවත පදිංචි වීම සඳහා කිසිසේත්ම සුදුසු නෑ. මම දැක්කා ගොඩක් දෙනෙක් තමන්ගේ ඉඩම් පරිත්‍යාග කරන්න ඉල්ලලා තිබුණා Facebook එකේ වගේ සමාජ මාධ්‍යවල. ඒ කියන්නේ තමන්ගේ ඉඩම ඒ අවතන් වූ පිරිසකට නිවාස හදාගන්න පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ගොඩ දෙනෙක් ඉන්නවා මම දැක්කා. ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. අපේ මිනිස්සු ගැන ආඩම්බරයක් ඇති වෙනවා ඒ වෙලාවට. තව ඉඩම් ප්‍රමාණයක් සමහර විට මදි වෙයි. ඒ සඳහා රජයට වතු වලින් හරි කොහෙන් හරි ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගන්න සිද්ධ වෙයි. ඒ වගේම විධිමත් ක්‍රමවේදයකින් ඒ ඉඩම් පදිංචියට සුදුසුද කියලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ඒ වගේම පරිසර අමාත්‍යාංශය ප්‍රාදේශ සභා නගර සභා වලින් අනුමැතිය අරගෙන ඉක්මනින්ම රජයට අත්පත් කරගෙන මම අර කලින් වීඩියෝ එක දාලා තිබ්බා වගේ විධිමත් විදියට කැබලි කරලා ප්‍රමිතියකට අනුව බෙදා දෙන්න ක්‍රමවේදයක් ඉක්මනින්ම හැදෙන්න ඕනේ. මොකද අපිට මතකයි අපි 2016 17 වගේ මේ තරම් දරුණු නැති වුණත් මේ වගේම ව්‍යසනයකට මුහුණ දුන්නා. ඒ කාලෙත් මිනිස්සුන්ට ඉඩම් බෙදලා දුන්නා. ඒ සමහර ඉඩම් නම් තිබ්බ බෑම් වලටත් වඩා බෑවුම් සහිත ඉඩම්. එම නිසා ඒ වගේ ඉඩම් නම් නැවත ලබා දීම සුදුසු නෑ කියලා තමයි මගේ මතය. ඒකට බොහෝ දුරට ගැටලුව උනේ වතු වලින් නිදහස් කරන්න අකමැති වුණා හොඳ ඉඩම්. මෙවර එම ගැටලුව පැන්නගෙන එකක් නෑ. මොකද පරිත්‍යාගශීලීන් යම්කිසි ඉඩම් ප්‍රමාණයක් දෙන්න සූදානම් වෙලා සිටින හින්දා ඒ වගේම මේ ඉඩම් බෙදා දීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මිනින්දොරවරු විදිහට අපිට පුළුවන් උපරිම කැපකිරීම උපරිම දායකත්වය ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. දිවාරය නොබලා වැඩ කරන්න ඒ වගේම අවශ්‍ය පිඹුරුපත් මනින්ම ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම නායකයන් තැන් සහ නායයාමට අවදානම් තියෙන තැන් කැඩී ගිය පාලම් පාරවල් වල මැනීම් කටයුතු වගේ මැනුම් කටයුතුත් මිනින්දොර දෙපාර්තමේන්තුව හරහා බාර දෙනවා නම් ඉක්මනින්ම මේ වැඩ කටයුතු ඉවර කිරීම මේ වගකීම මිනින්දොරවරු විදිහට අපි ගන්න සූදානම්. ඒ වගේම මේ වැඩ කටයුතු කිරීමේ වගකීම ගන්න මිනින්දොරවරු විදිහට අපි සහ මැනුම් සහක මහත්තුරුත් කැමැත්තෙන් ඉන්න බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. 2016 2017 වගේ කාලවලදී මීට සමාන සිද්ධි වලට මුහුණ දුන්නා. මට මතකයි සාමාන්‍යයෙන් සතියක් දෙකක් වගේ යන වැඩ දවසෙන් දෙකෙන් අපි ඉවර කරලා දුන්නා. ඒ වගේම අපි නායයාමේ අවදානම් තියෙන ප්‍රදේශ වතුර ගලමින් තියෙද්දි ජීවිත අවදානම් නොතකා දින කිහිපයකින් මැනලා පිඹුරුපත් සකස් කරලා අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරා. එම නිසා මේ වැඩ කිරීමේ හැකියාව අපි සතුව තියෙනවා. මෙවර හානිය කොහොමද 2016 17ට වඩා ගොඩක් වැඩි. ඒ නිසා වැඩි බරක් යොදලා ඒ සඳහා කැපවෙන්න අපි සූදානම්. අනිත් සියලු වැඩ නවත්තලා ඒ සඳහා කැපවෙන්න අපි සූදානම් කියන එක විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම ඒ කාලේ ආපු ලොකු ප්‍රශ්නයක් තමයි මිනිස්සු නායකගේ ඉඩම් දාලා අලුතෙන් හදලා දෙන ගෙවල් වලට එන්න කැමති නැති එක. සමහරවන්ට දුන්නගේ විකුණලා ආයෙත් අර නායකටම ගිහින් තිබුණා. මම ළඟදී විම්සවි වැඩසටහනකදී මනිද්දී හම්බුණා. ඔයගේ බෙදා දුන්න ඉඩම් කැබලි 20ක්. ඒ 20න් එක ඉඩමක විතරයි 70 අයිතිකාරයා ඉන්නේ. අනිත් 19 දෙනාම ඉඩම් විකුණලා ගිහිල්ලා. ඒ හින්දා මේ අපේ මිනිස්සුත් එක්ක වැඩ කරද්දී මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් නීති රීති දාලා හරි අවදානම් තියෙන තැන් වලින් බලෙන් හරි මිනිස්සු ඉවත් කරලා මේ වැඩ කටයුතු කරන්න ඕනේ. නැත්තම් අපිට ආයෙමත් මේ වගේ ඛේද වාචක වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම නැවතත් කියනවා රජයේ මිනින්දොරවරු විදිහට අපි බලාගෙන ඉන්නවා අපේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම 100%ක්ම ඉටු කරන්න. ඒ වගේම ඉතාම ඉක්මනින් ඉටු කරන්න. ඒ වගේම රජයේ පැත්තෙන් වැඩ පිළිවෙලක් හැදේ කියලා අපි විශ්වාස කරනවා. සබාදහම මිනිස්සුන්ට පදිංචි වෙන්න එපා කියපු තැන් ටික මේ පාර සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා දැම්මා කියලා තමයි මට හිතෙන්නේ. ආයෙත් මේ මරු කට්ටයන් හිතන්නවත් එපා. ඒ නිසා සුදුසු ස්ථානවල නැවත පදිංචි කරපුවාම ඒ තැන් වලට පදිංචියට යන්න කියලා ඉල්ලා සිටිමින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.